අයිබෝවන්. මේ කියන්න යන්නේ ටිකක් විශේෂ කතාවක්. මීට අවුරුදු කිහිපයකට කලින් කොළඹ ප්‍රධාන පෙළේ රෝහලක හෘද රෝග විශේෂඥ වෛද්‍යවරියක් සේවය කරා. ඇගේ නම තමයි සමාක්‍යා. සමාක්‍යා කොච්චර ලස්සනද කියලා කියනවා නම් විශ්වවිද්‍යාල කාලේ ඇයට කාඩ් එක විදිහට වැටිච්ච නම තමයි තම්මැන්නා. ඔබ බොහෝ දෙනෙක් දන්නවා ජනප්‍රිය දකුණු ඉන්දියානු නිලියක් ඉන්නවා තමන්නා වාතියා කියලා. මේ සමාක්‍යාගේ පෙනුම තමන්නාගේ පෙනුමට බෙහෙවින්ම සමාන නිසා තමයි ඉන්දියාවට තමන්නා නම් අපිට තම්මැන්නා කියලා සමාක්‍යට ඒ කාඩ් එක යුනිවර්සිටි එකේදී වැටුනේ. එතකොට ඇය කාලයක් ගිහිල්ලා අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කරලා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරියක් විදිහට කොළඹ රෝහලක වැඩ කටයුතු ආරම්භ කරාට පස්සේ මේ දොස්තර නෝනට හදවත පෙන්න ගන්න උවමනාවටම හිතාමතා ලෙඩ වෙච්ච රෝගීන් මේ රෝහලට එන්න පටන් ගත්තා. එහෙම ආපු සමහර රෝගීන් ඇගේ කැබින් එකට නැත්තම් කුටියට එක එක තුණ්ඩු කෑලි එහෙමත් ලියලා දාලා යන්න පටන් ගත්තා. එහෙම ලියලා ගියපු එක තුණ්ඩුවක තිබිච්ච කවියක් තමයි දකින්නට මේ සඳවත ඉතින් නතර වෙනු මැන හදවත. මේ හිතාමතා හදවත ලෙඩ කරගන්න රෝගී මේ විදිහට ඇවිල්ලා ලියලා දාලා යන තුණ්ඩු කෑලි සියල්ලම ලැබුණේ ඇගේ හොඳම මිතුරියට ශාක්‍යා ඉද්දමල්ගොඩට. ඒ කියන්නේ මේ පොතේ කතුවරයට. දැන් කියන්න විශේෂ කතාව. සමාක්‍යා තවදුරටත් හෘද රෝග විශේෂඥ වෛද්‍යවරියක් නෙවෙයි. ඇගේ ජීවිතේ සිදුණු බොහෝමයක් හේතු නිසා මේ වෙනකොට ගිහි ජීවිතය අතහැරලා ගිහිල්ලා පැවිදි බිමට ඇතුළත් වෙලා ඉන්නේ. ඒ සාම මෑණියන් විදිහට. ඒ කාලේ සමාක්‍යා දැන් සාම මෑණියෝ. හැබැයි ශාක්‍යා ඉද්දමල්ගොඩ අපේ මිතුරිය එක්ක සාම මෑණියන්ගේ තිබුණු ඒ හිතවත්කම තවම එහෙමයි. ශාක්‍යා තවමත් සාම මෑණියන් වැඩ ඉන්න ධම්මදින්නා ආරාමයට හැකි හැම විටම යන එතුමිය ඇසුරේ ධර්මය ඇසුරු කරගෙන ජීවත් වෙන කෙනෙක්. ඉතින් මේ කතාව දන්න හින්දා මම පුද්ගලිකව ශාක්‍යා ඉද්දමල්ගොඩට ආරාධනා කරා මීට මාස කිහිපයකට කලින් සාම මෑණියන්ගේ ඇසුරේ ගෙවෙන ජීවිතය ගැන මේ හිත් රිදිලා බිඳිලා ඉතාම කනගාටුවෙන් දුකින් ඉන්න මිනිස්සුන්ට හිත් නිවෙන කතාවක් ධරණී පුවත්පතට ලියන්න කියලා. ශාක්‍යා ඒ ඇරයුම බාරගත්තා. ඒ ඇරයුමෙන් ශාක්‍යා ධරණී පුවත්පතට රචනා කරපු ලිපිමාලාව තමයි සංසාර ආරණ්‍ය. ඒ සංසාර ආරණ්‍ය තමයි අද මේ විදිහට පොතක් වශයෙන් රසකතා පබ්ලිෂර්ස් හරහා මුද්‍රණය වෙලා තියෙනවා. ඇතරම් මේ ලිපිමාලාව ධරණී පුවත්පතේ පටන් ගත්ත දවසේ ඉඳලා අද වෙනකම් අපේ කාර්යාලය දුරකථන අංකයට ලැබෙන ඇමතුම් ඉවරයක් වෙලා නැහැ. ඒ ඇමතුම් වල අපේ පාඨකයෝ අහන ප්‍රශ්න දෙකක් තියෙනවා. වැඩිම දෙනෙක් අහන්නේ ශාක්‍යා ඉද්දමල්ගොඩගේ දුරකථන අංකයක් ලබා දෙන්න. දෙවෙනි එක තමයි එහෙම දෙන්න බැරි නම් අඩුම තරමේ සාම මෑණියෝ වැඩ ඉන්න ආරාමේ කියන්න. මොකද ඒ ආරාමයට කොච්චර දුරක තිබුණත් යන්න කැමතියි යන්න ආසයි කියන එක. හැබැයි මේ දෙන්නම ප්‍රසිද්ධියට කැමති අය නෙවෙයි. ඒ දෙන්නම අප්‍රසිද්ධව ජීවත් වෙන්න කැමති අය. ඒ නිසා මේ ලිපිමාලාව ධරණී පුවත්පතට ඇතුළත් කරනකොටම ශාක්‍යා ඉද්දමල්ගොඩ අපේ කල්යාණ මිතුරිය එක්ක අපි ඇති කරගත්තු එකඟතාවය තමයි අපි ඇයගේ ඒ පුද්ගලිකත්වයට අප්‍රසිද්ධියට බාධා වෙන විදිහට කටයුතු කරන්නේ නැහැ කියන එක. ඉතින් ඒ හින්දා මට කතා කරලා ඇගේ දුරකථන අංකය ඉල්ලපු සියලුම පාඨකයන් මේ වීඩියෝ නරඹනවා ඇති. මම හිතනවා ඔබ මගෙත් එක්ක අමනාප වෙන එකක් නැහැ කියලා. මොකද ඒ එකඟතාවය පිට ඇගේ දුරකථන අංකයක් ලබා නොදුන්නට. ඉතින් ශාක්‍යා ඉද්දමල්ගොඩගේ මේ පොතේ පෙරවදන ලියලා තියෙන්නේ මම ධරණී පුවත්පතේ කර්තෘ විදිහට. ඒ පෙරවදනේ මම එක පොරොන්දුවක් දීලා තියෙනවා අපේ පාඨකයන්ට. ඒ තමයි යම් කිසි දවසක ඊටම නුදුරෙදී
ශාක්‍ය ඉද්දමල්ගොඩ මේ පොතේ කතුවරිය සැබවින්ම ඔබට මුණගස්සනවා කියලා. එතෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කාට හරි තමන්ව දකින්න ඕන නම් ධර්මය දකින්න කියන එක. ඒ හින්දා ශාක්‍ය සහ සාමමෑණියන් මුණ ගැහෙන්න බලාගෙන අපිට කතා කරන අපේ ආදරණීය පාඨකයින්ට මම ආරාධනා කරනවා ඒ දෙදෙනාව යම් දිනක මුණ ගැසෙන තාක් මේ සංසාර ආරණ්‍ය පොත තුලින් ඒ දෙදෙනාම මුණ ගැහෙන්න කියලා. ඉතින් සංසාර ආරණ්‍ය ලිපිමාලාවට වගේම සංසාර ආරණ්‍ය පොතටත් අපිට ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි මේ වෙනකොට. පුවත්පතේ මේ ලිපිමාලාව පළවෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා අපිට ඒ ලිපිමාලාව නිසා තමන්ගේ ජීවිත සුවපත් කරගත්තු හිත් හදාගනිපු කැඩිලා බිඳිලා රිදිලා තිබුණු හිත්වලට සුවයක් ලබා ගනිපු බොහෝ දෙනෙක් කතා කරලා අපිට පින් දුන්නා. ඉතින් අපි ඇත්තටම මේ ලිපිමාලාව ධරණී පුවත්පතේ ආරම්භ කරන්න හිතුවෙත් ඒකට ලැබුණු ඉතා ඉහළ ප්‍රතිචාර මත මේ පොත මුද්‍රණය කරන්නට හිතුවෙත් ධර්ම දානමය අරමුණින්. ඉතින් ඒ ධර්ම දානය නිසා කාගේ හරි හිතක් සුවපත් වුණා නම් ධරණී පුවත්පත විදිහටත් ඒ වගේම මේ පොතේ කතුවරියටත් ඒක තමයි ලබන්න පුළුවන් උසස්ම සන්තෝෂය. එතන මේ පොතේ ප්‍රතිචාර ගැන කතා කරද්දී පහුගිය දවසක මේ පොත කියවලා අපේ කාර්යාල දුරකථන අංකයට ඇමතුමක් ලැබුණා. විශ්වවිද්‍යාලයක ඉගෙන ගන්න දුවෙකුගෙන්. ඇය කතා කරලා කිව්වේ ඇගේ අම්මා ධරණී පුවත්පත කියවන කෙනෙක්. ඇය පුවත්පත් කියවන කෙනෙක් නෙවෙයි. ඉතින් මේ ධරණී පුවත්පතේ පළවුණු සංසාර ආරණ්‍ය ලිපිමාලාව පොතක් වශයෙන් මුද්‍රණය වුණු බව දැනගත්තු මොහොතේම අම්මා ඒ පොත ගෙදරට ගෙන්නගෙන තිබුණා. ඇය විශ්වවිද්‍යාලේ ඉඳලා නිවාඩුවට ගෙදර ගියපු වෙලාවේ මේ පොත තියනවා දැකලා මේ පොතේ කවරේ නිසා තමයි පොත අතට ගත්තේ. හැබැයි මේකේ අකුරක් නැර කියවලා තමයි පොත බිමින් තිබ්බේ කියලා. ඒක නෙමෙයි ඇත්තටම ඇයට කියන්න තිබුණු කතාව. ඇය ඒ වෙනකොට ප්‍රේම සම්බන්ධයක් බිඳී යාම නිසා සිත් ඇවුලෙන් විෂාදය කියන රෝගයට මනෝවෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබා ගනිමින් ඉඳපු දියණියක්. ඉතින් ඇය මට කතා කරලා කිව්වේ ශාක්‍යයට මේ පණිවිඩය කියන්න ඇගේ පොත කියවලා තවදුරටත් ඒ තුවාලෙට බෙහෙත් ගන්න අවශ්‍ය නැහැ කියලා ඇය තීරණය කරා කියලා. මේ පොතෙන් ඇගේ ඒ සිත් ඇවුලට ඇය එතෙක් පීඩා විඳපු රෝගයට ඔසු ලැබුණු බව කියන්න කියලා මට සැලකරා. ඉතින් ඒ දුරකථන ඇමතුමක් නිසා මම ඇත්තටම ඇයට ඉල්ලීමක් කරා අපේ මේ පොතේ සඳහන් කරලා තියෙන විද්‍යුත් ලිපිනයට ඒ ප්‍රතිචාරය සඳහන් කරලා එවන විදිහට ඇයි ඒකේ විදිහට මේවලා තිබුණා. ඒ වගේම බොහෝ දෙනෙක් අපිට මේ පොත සම්බන්ධව මේ වෙනකොට එවැනි ප්‍රතිචාර ලබා දෙනවා. ඉතින් ජීවිතේ මොකක් හරි වේදනාවක් දුකක් නිසා සිත් ඇවුලක ඉන්නවා නම් ඔබ මම ආරාධනා කරනවා මේ පොත එක වතාවක් අරගෙන කියවන්න. ඔබේ ජීවිතය අනිවාර්යෙන් වෙනස් වෙවි. සංසාර ආරණ්‍ය ලිපිමාලාව ධරණී පුවත්පතේ පළවෙනි පටන් ගත්ත දවසේ ඉඳලා ඒ වෙනස මගේ ජීවිතයටත් පුද්ගලිකව දැනෙන්න ගත්තා. ඒ නිසාමයි මේ ලිපිමාලාවට මේ තරම් ඉඩහසර අපි වෙන් කරලා තියෙන්නේ. ඒ නිසාමයි මේ ලිපිමාලාව පොතක් වශයෙන් මුද්‍රණය කරන්නටත් ඇත්තටම අපි කිසිම පැකිලීමකින් තොරව පුවත්පතේ අවසරය ලබා දුන්නේ. ඉතින් ඒ හින්දා ධර්මය ඇසුරෙන් ජීවිතය වෙනස් කරගන්න අවශ්‍ය නම් විශේෂයෙන්ම තරුණ දරුවන්ට මම ආරාධනා කරනවා මේ පොත අරගෙන කියවන්න. ඒ වගේම අපි අහලා තියෙනවා දානය අතරේ උසස්ම දානය තමයි ධර්ම දානය කියලා. ඔබේ දෙමව්පියන්ට, ඔබේ හිතවතුන්ට, ඔබේ පෙම්වතාට, පෙම්වතියට තෑග්ගක් විදිහට ලබා දෙන්න ඉතාම හොඳ පොතක් විදිහට මම මේ පොත පුද්ගලිකව නිර්දේශ කරනවා. රසකථා ප්‍රකාශන ආයතනයෙන් මේ පොත මිලදී ගන්න පුළුවන්. ඉතින් පොත මිලදී ගන්නේ කොහොමද කියන එකට අදාළ තොරතුරු අපි ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්නම්. ඉතින් මට අර විශ්වවිද්‍යාල දියණිය කතා කරලා මේකේ තියෙන එක විශේෂ පරිච්ඡේදයක් ගැන මතක් කරා. වද දෙන උදවිය මුණ ගැහෙන්නේ අපේ ජීවිතේ පව් ගෙවලා ඉවර කරන්නයි කියලා. ඒ වගේම මේකේ තව ඊටාම මගේ හිත ගත්තු ඊටාම ලස්සන පරිච්ඡේදයක් තියෙනවා. මට හමු වුණු හොඳම ප්‍රේමවන්තයා ඔබයි කියලා. ඉතින් ඒ හින්දා මේ පොතේ ඔබේ වේදනාව මොකක් වුණත්, ඔබේ ගැටලුව මොකක් වුණත්, ඒ ගැටලුවට හරියනව උත්තර මේ පොත ඇතුලේ තියෙනවා.
ඒ හින්දා ආරාධනා කරනවා මම ඊටම පුද්ගලිකව නිර්දේශ කරනවා මේ පොත අරගෙන කියවන්න. ඔබේ ප්‍රතිචාර මොනවද කියලා අපිට දන්වලා එවන්න. මේ පොතේ තියෙනවා විද්‍යුත් ලිපිනය ප්‍රතිචාර දන්වලා එවන්න අවශ්‍ය. එහෙම නැත්නම් මේ වීඩියෝ එකට ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න. ඔබේ ප්‍රතිචාරය මොකක්ද කියලා. බොහොම ස්තුතියි.